Madiru FM. Madirul. මේ මිස්ටර් සුරන්ට කියන්න මම මේ නොදන්න බිස්නස් එකක් කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුණානේ බලන්නකො. එහෙමද? ඔව්නේ. හා මොකද්ද බිස්නස් එක කරපු? මම මේ බාබර් සලූන් එකක් දැම්මනේ. බාබර් සැලුන්. ඔව්. බාබර් සැලුන් කියන්නේ හොද්දට හම්බ කරන්න පුළුවන් බිස්නස් නේ. කොහොමද එහෙම උනේ? මොන විකාරද ඔන්න පත්තරේට දැන්වීමක් දාලා බාබර් කෙනෙක්ව ගත්තා. ඔව් එහෙමනේ කරන්නේ. ඔව්. ආදායමෙන් දෙකෙන් පංගුවකට කොණ්ඩේ කපන්න. ඔව් එහෙම තමයි. ඔය සැලුන් කෙරුවාවේදී බාබර්ලා මේ එන්නේ නැහනේ පඩියට දෙකෙන් පංගුවට තමයි එන්නේ. ඔව්. ඉතින් කොහමද ආදායම මදිද? ඒ මොකද උනේ? මදි කියන්නේ ඉතින් ඔන්න මේ සැලුම පටන් ගත්ත අලුත හොඳට සෙනගාවා. සති 3ක් එක දිගට කොණ්ඩේ කපලා බාබරේ යන්න ගියා සල්ලි ටිකයි සැලුමේ කතුරු බතුරු ටිකයි ඔක්කොම තාගෙන. අයියෝ කවුද මිස්ටර් සිරං මාසයක් යනකම් සල්ලි එකතු කරන්නේ සැලුන් එකක? ඔය සැලුන් වල සල්ලි එකතු කරන්නේ සතියෙන් පඩි බේරලා ඒ කොමිෂන් ගන්න එහෙමනේ. ඔව් මට තේරෙනවා. ඉතින් ඒකනේ. ඊළඟ සතිය ඔන්න තව බාබර් කෙනෙක් ගත්තා. සතිය පඩි බේරන්න. ඔන්න બોලේ මිනිහා එක දිගටම දවස් 5ක් වැඩ කළා. මිනිහා යන්න කියන්නේ සල්ලි ටිකයි අර අලුත අරන් දීපු සැලුමේ බඩු ටිකයි ඔක්කොම අරගෙන මූත් යන්න ගියානේ. අයියෝ. ඉතින් මොනව කරන්නද? ආයෙ වතාවක් සල්ලි වීදම් කරලා ගෙනාව සැලුන් බඩු. ඔහෙත් ඇවිල්ලා ඉතින් එකකින් දෙකකින් මට්ටු වෙන જાතිය මිනිහෙන් නෙවෙයිනේ නේද? නෑ උත්සාහය අතරින්න හොඳ නෑනේ මිස්ටර් සුරං. ඔව් ඒකත් හරි. හැබැයි ඒ පාර පත්තරේට දැම්මම ආවේ හොඳ මිනිහෙක්. බාබර් කෙනෙක් නෙවෙයි. නෑ බාබර් කෙනෙක් තමයි. හැබැයි මිනිහා හොඳ මිනිහා. ඒක තමයි හැම මිනිහෙක්ම එක මිනුම් දණ්ඩෙන් මනින්න හොඳ නෑ මිස්ටර් සිරං. මිනිහා කොහමද මාසේ අන්තිමට බඩු ටිකයි සල්ලි ටිකයි අරන් මාරුනේ නැද්ද? නෑ අන්න සැලුමේ බඩු ටික තියෙනවා ගෙනාපු විදිහටම. මිනිහා ඔය මාසයක් යනකම් හිටියේ නෑ ෂෝක් මිනිස්සයා දවස් දෙකෙන් යන්න ගියා. සල්ලිත් තරම්. නෑ මගේ හාමිනෙත් තරම්. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.